What's up guys? ඉතින් මම ඔයගොල්ලන්ට අද අරගෙන ඇවිල්ලා තින්නේ house simulator කියලා ගේම් එක. ඉතින් බා මේ කරන් තියෙන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් අනුන්ට ගෙවල් හදලා අපේ ගේ හදාගන්න මේක තියෙන්නේ. පළවෙනියටම අපි වත්තට පොඩ්ඩක් සුද්ධ කරලා ඉඳලා මම ගේම් එකට පොඩ්ඩක් ලොග් වුණා බා. ඊට පස්සේ මම පොඩ්ඩක් වෙලාවක් ගෙවුවා බං. මම කැමති නෑ බං එහෙම ගහන්න YouTube channel එක කරන විදියට ගත්ත ගේම් ගන්න කැමති නෑ. ඒකට මම මේ චුට්ටක් ඉතින් මේ ග්‍රැෆික්ස් එකෙන් බලන්න විනාඩි 1ක් උඩරිම ගහන්න ඇති. සමාවෙන්න කියලා ඉල්ලනවා. ගණන් ගන්න එපා. අපි වත්ත පිරිසිදු කරගමු පළවෙනිට. වත්ත තමයි අපිට වටින්නේ. මේ ගේම් එක කැමති නම් මොකද කරන්න තියෙන්නේ? ලයික් දාන්න තමයි බං ඉතින් තියෙන්නේ. level 2. මේකත් දැන් Ocean is Home ගේම් සමාගමේම ගේම් එක. සෙන්සිටිව් පොඩ්ඩක් වැඩි කරන් යමු. කෝ සෙන්සිටිව් අමිතින් සවුන්ඩ් හරි යෙන් හරි අල්ට්‍රා ගන්නත් පුළුවන් බං. සුපිරි නයිට් මිඩ්නේ නයිට් ඔක්කොම තියෙනවා. රෑ කරන්නත් පුළුවන් අපිටම ගේම් එක. Ocean is Home සමාගමෙන් හැදුවා කියන්නේ සුපිරි ග්‍රැෆික් එකක් තියෙනවා බං. ඔයගොල්ලෝ පේන්න ඇති MB 91කට අතර හොඳ ගේම් එකක් හැදුවා. 111යි හරි 14යි හරි මේ ගේම් එක. මේක කොහොම හදන්න පුළුවන්ද අම්මට මූ කනවා නෙමෙයි බං. කාලා නාලා ගේ හැදි කරලා පාරයා අපි මුගේ ඇඟේ ඉඳන් තමයි බං අපි පස්සේ වෙලාවක මේ පේන්ට් ගහලා ලස්සන්ට හදාවමු බං ගෙදර. එහෙම තමයි. සල්ලිත් තියෙනවා මැනිකුත් තියෙනවා ඔක්කොම තියෙනවා. මැනික් වටිනවා බං. අත කියන්න බෑ මැනික් වටිනවා. මැනික් කොහොමත් ඇත්ත ජීවිතේත් වටිනවනේ බං. ඉතින් මේකෙත් වටිනවා මැනික්. හරි ඩර්ටි පිරිසිදු කරුම් බං මේ කප්පනම්මන පිරිසිදු කරලා ඉඳගෙනනේ බං මේකනේ කේස් එක. අපි ඩර්ටි නෙමෙයි මේ අඩෝ මේ මොන රිද්දක්ද මේ මේකනේ අපිට ගන්න මේ කියන්නේ මේ කුණු ඒ කියන්නේ පිරිසිදු කරලා මේ ඩර්ටි පිරිසිදු කරමු බං. ඩර්ටි කියන්නේ ඔය පිච්චිලා නම් වල පැල්ලම් තියනවනේ බලපන් ලැට් එකෙත් මූ දාලානේ මම කාලා කණි බම්ම ගණන් ගන්න එපා බැන්නට මිනිස්සුන්ට බයිනවා බං පිළිවෙල කරගෙන ඉන්නේ බලපන් මූ නිදා ගන්න තැන නිකන් යකෝ අර මේ මාවුර ගෑන්ත වගේ මුගේ බඩ ඒකලමු කොමාරි එළිය ඉඳන් පිරිසිදු කරන් යමම අපි ඩර්ටි ගන්නරන් ඔක්කොම කරන්න ඕනේ. මම විනාඩි මේ ඔක්කොම කරා කියන්නේ පැයෙන් දෙකකින් කොහොම කරයිද දාන්නවනේ බං ඉතින්. අඩ විතර මොකද්ද තියෙනවද? අපි අතගමු පොඩ්ඩකට මං කිව්වේ ඒකත් ගන්න ඕනයක් කියලා. මෙතින් ගන්න පුළුවන් බං. පිරිසිදු මේ තියෙන එක. හරි බං. ඔය විදිය කළු පාට පැල්ලම් තියෙන ඒවා තමයි ඩර්ටි කියන්නේ බං. ඩර්ටි බර්ටි නෙමෙයි ඩර්ටි බං. මුදින් මත තබා ගත යුතු බර්ටි නෙමෙයි ඩර්ටි. මේ තියනවද? එක පැල්ලමක්වත් නැහැ. තියෙනවා. එකක් තියෙනවා. හරි බං ඉතින් දැන් යමන් ගේ ඇතුළට. අනුන්ට ගෙවල් හදන්න තියෙනවා බං. අපි පළවෙනියට අපේ ගේ සුද්ධ කරගෙන ක්ලීන් අප් කරගෙන මිෂන් එකක් තියෙනවා මේ ක්ලීනර්ස් කියලා. අන්න ඒ විදිහ මේකේ ජනෙල් අරින්න පුළුවන්. අර වගේම තමයි අපි මේ ටී පිරිසිදු කරගෙන අනුන්ට ගෙවල් හදන්න යමු බං. දොර වහපන්. වා පිළිවෙලට ඉන්න ඕනේ බං. නැත්තම් මාර කේස් එකක් යනවා. මේ බිමක් පිරිසිදු කරන්න තියනවා ගෙදර ඇතුලේ නම්. මේ තියෙන්නේ ලැට් එක නම් බං හොඳට අඩෝ සිමෙන්ති ටිකක් ගහන්නත් ඕනේ මෙතෙන්ට. සිමෙන්ති තියනවද දන්නේ නැහැ. බලමු අපි මේ සිමෙන්ති අම්මට සිරි ලස්සනයි බං. අපි මේවා පස්සේ වෙලාවක හදාගමු. ලස්සනයි. ත කියන්න බෑ ලස්සනට තියෙනවා. ගියක් හදන්න වෙයිද දන්නේ නැහැ බං. ක්‍රාෆ්ට් කරන්න වෙයිද දන්නේ නැහැ ගියා. තියෙනගේ සුද්ධ කරන්න විතරක් දන්නේ නැහැ තියෙන්නේ. මේකේ මේ ගහලා බල්ලා එහෙම දන්න කෙනෙක් ඉන්නවා යා ටික ඉවෙන්ට් එකක් දාන්න. මේක ඊළඟ පාර්ට් එකක් ඕන නම් දාන්න. මේ පාර්ට් ඕන නැත්තම් මේකේ මේ කියන්නේ කැමති නැත්තම් බැනලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මං මේ ආයෙ පාර්ට් ගේන්නේ නැහැ බං මේ ගේම් එකේ. එහෙම තමයි මං හිතා ඉන්නේ. නැත්තම් අපි විතරක් කරාට වැඩක් නැහැ. හරි බං මාත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රෝ ගායිලා ටික ගැන බලන්න. හරි බං අපි ඔක්කොම ක්ලීන් කළා. දැන් අපිට තියෙන්නේ මිෂන් කරන්න. අපි මිෂන් එක බලමු මොකක්ද තියෙන්නේ කියලා. house construction. මොකද්ද living room මේවත් දන්නේ. house construction. ඒ කියන්නේ මොකද්ද? දන්නේ මොකක්ද කරන්න තියෙන්නේ කියලා.
පාර මිනිස්සුත් යනවා බා. කීන්ත ගාමුද බා අපි ගෙදෙට්ට. නැත්තම් මේ අලවමුද? අපි ලස්සනට අලවමු බා මෙතන. ඒ කියන්නේ මේ තියෙන්නේ. සල්ලි ගන්න පුළුවන් බා. ඉතින් අල්ලව. කොයකෝ. එහෙනම් මේකද ලස්සන පොඩ්ඩයි නා. මේ ඇවිත් බා මිෂන් එකක් ඇවිත් අපි ගහමු. මිෂන් එක ගාමු යකෝ කන යකෝ. මේ පාර ගහමු. ඒ කියන්නේ හරි රිමූව්. හරි මේවා රිමූව් කරන්න තමයි තියෙන්නේ. අඩෝ මේ මිෂන් නම් ඊසි බා. සුදා. සතෙක්වත් අල්ලන්න එකක් දීපන්. work this start කරලා දෙමු. start මොකද්ද දන්නේ නැහැ. work ද මොකද්ද තිබ්බව. මූ වෙන්න ඇති අපේ බොසා බං. dirty පිස්සු ගන්න තමයි තියෙන්නේ. අඩෝ කියලා දෙන්න ඕනේ නැහැ බං මම කරනවා. ඔය දන්නවා බං මම. ඔය තියෙනවා. ඔතේ එකක් තියෙනවා. ඔතනක් තියෙනවා. ඒක ඉවරයි. හරි. එකක් තියෙනවා. සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා තියෙනවා. මට සිරි. එකක් කොහෙද අලවන්න තියෙන්නේ කියපන් මට. මෙතින් එළියේද? ඕපන් ඩෝ. ස්ටික් wallpaper. වෝල් එකේ දාලවන්න තියෙන්නේ. apply මොකද්ද බං මේ කියන්නේ? aim at the wall. aim at wall කරන්න. මේ තියෙන්නේ බං. මේකනේ අලවන්න ඕනේ. අපේ සල්ලි දන්නේ නැහැ බං මේකට කැප වෙන්නේ නෑනේ. අපේ සල්ලි නෙමෙයි උගේ සල්ලි තමයි කැප වෙන්නේ. අපි සල්ලි දෙන්නේ මොකටද බං? මේවට වලි පරයා අපේ සල්ලි වලින් කරන්නේ හිටන් නැති. හරි බං. ඒකත් ඒ වැඩෙත් හරි බං ඉතින්. ෆිනිෂ්. ඔක්කොම හරි. තුනම ගැහුවා බං. ඕකේ. හතර මොනරිද්දක්ද බං? ඩයම් කොයින් අපි ගියක් ගමුද බං. ගියක් කීයද කියලා බං. මෙතන තිබ්බා මං හිතන විදිය ගියක්. කොහොම ගෙවල් නැද්ද? ගෙවල් නෑ. කොතන හරි ගෙවල් තිබ්බා බං. මං දැක්ක විදියට ගෙවල් තිබ්බා. කොතනින්ද? මෙතනින්ද? මෙතන ඉන්නේ. හිතාම හිතන විදියට කාර් එහෙම ගන්නත් පුළුවන්. ගැම්මට ඉතින් කාර් එහෙම ගන්නත් පුළුවන්. දන්න ගෙවල්. item storage. add items to the storage. use input. කන්නේ ගෙවල් නැද්ද කොහෙද? මේකද? දැන් මොකද්ද කරන්නේ? මොකුත් කරන්නේ නැහැ බා. අපි මේ එපිසෝඩ් එකේ ඉන්න නැත්තන් යන්නේ. ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලෝ කැමති කට්ටිය අරන් බලන්න. අකමැති කට්ටිය අරගන්න එපා. අපි මේ සල්ලි වලින් ප්‍රයෝජනයක් ගන්නත් එපයි බා. අපි ඉතින් ප්‍රයෝජනයක් ගමු. මං කැමති මේකට කැමති බා. සුදු පාටයක් තියෙන. අන්න ඒකට කැමති. පට්ට ලස්සනයි බා ඒක. මං කිව්වේ. ලස්සනයි බං ඒක. පට්ට ගැම්මක් තමයි. අපි මොකටද බං? දෝරායර ඔක්කොම එළියේත් ඒක මලවුම් බා. එළියට වෙන එකක් ඕනෙලු බං. එළිය අලවන්න බෑ මං හිතන විදියට. මේකත් අලව. ඩර්ටි තියනවා බං ඒක. hole in the wall. ඒ විත්තේ හෝල් එකක් තියෙනවා. හෝල් කියන්නේ මේ අර හෝල් ඉස්කෝලේ වල තියෙන හෝල් නෙමෙයි බා. මේ හෝල් ඇවිත් හිලක් බා. හඳහනේ හිලක්. හරි.
නිකන් මොකක්ද ඕනි හෝල් හදන්න මේවද තන නෑ තනද එළියට දාන්න ඕනේ මේවා හරි පේන්ට් එකක් හරි මොකක් හරි දාන්න දිනක් ගන්න පාකින් නෑ මේකින් නෑ බා මොකද්ද බං මේ කරන් තියෙන්නේ අද්ද සල්ලි තියනවා කියලා බලන්නත් ඕනේ බා අපි අරගෙන බලමු සල්ලි ලැබෙන්නේ හොඳට අපි ගේම සුද්ධ කරමු මේවද සෝෆා එක ගන්නවා මේවා පරණයි බා මේ ඔක්කොම සුද්ධ කරමු අපි සල්ලි ලැබෙනවනේ බා අපිට සල්ලි දෙයියන් මොල්ලි කියලා තියෙනවනේ බා සින්දුව ඊට පස්සේ අලුත් ඒවා දාමු ඒකට අලුත් ඒවා දාමු හරි ඒකත් හරි ලැප්ටොප් බස් හරි අපි ඉතින් මේ එපිසෝඩ් එක ඉතින් නවත්තන්න තමයි යන්නේ ගේම් එක කැමති කට්ටිය දාන්න ඊළඟ පාර්ට් එක ඕනේ කියලා දාන්න ගේම් එක අකමැති කට්ටිය මොකද කරන්න ඕනේ මේ කියන්නේ මම පිරිස බලනවා නම් කමෙන්ට් වලින් පිරිස බලනවා මම කැමති කට්ටිය අකමැති කට්ටිය කවුද ඉන්නේ කියලා එතකොට බම් මේ ඊපස්සේ මේ ගේම් එක ගේන්නේ නැහැ බා අකමැති කට්ටිය ඉන්නවා නම් ගේම් එක දන්නේ නැහැ නේ බා එතකොට ඒගොල්ලොන්ට එපා වෙනවා මේ channel එක සබා අකමැති කට්ටිය ඉන්නවා නම් ගේන්නේ නැහැ බා හරි අපි දොරවල් එහෙම දාලා ලස්සනට හදා තියන්නම් බා මං හරි ගන් එන good bye guys